වසර 2000කට පෙර නිශ්ශබ්දතාවයෙන් වට වූ යුද පිටියක අධිරාජ්‍යයක් ඉතා දුක්ඛිතව බලන් සිටිය. යුද්ධය අවසන් වී තිබුණා. සොල්දාදුවන් දහස් ගණනක් වැටී සිටිය. නගර විනාශ වී තිබුණා. පවුල් වෙන් වී තිබුණා. ඔහුට ජයග්‍රහණයක් ලෙස දැනුනේ නෑ. ඔහු පුරාණ ඉන්දියානු ඉතිහාසයේ බලවත්ම සටන් වලින් එකක් ජයග්‍රහණය කර තිබුණා. නමුත් ඔහුගේ ජයග්‍රහණය සැමරීම වෙනුවට ඔහු තම ජීවිතය සදහටම වෙනස් කරන තීරණයක් ගත්තා. පුරාණ ලෝකයේ ගත් ශ්‍රේෂ්ඨතම ජයග්‍රාහී තීරණයක්. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සාමී පණිවිඩකරුවෙකු බවට පරිවර්තනය කරන තීරණයක්. මේ ඒ මහා අශෝක රජුගේ කතාවයි. අශෝක රජු අධිරාජ්‍යයා වීමට බොහෝ කලකට පෙර ඔහුගේ සීයා චන්ද්‍රගුප්ත මයුර බලවත් රාජ්‍යයක අත්තිවාරම් දැනටමත් ඉදිකර තිබුණා. ඉන්දියානු මහද්වීපය මෙතෙක් දෙක ඇති විශාලතම අධිරාජ්‍යයන්ගෙන් එකක් නිර්මාණය කර තිබුණා. දක්ෂ උපාය මාර්ගිකයෙකු වන චාණක්‍යගේ මඟ පෙන්වීම යටතේ ඔහු විශාල ප්‍රදේශ එක්සත් කළා. ඔහුගෙන් පසු අශෝකගේ පියා බින්දුසාර මයුර අධිරාජ්‍ය ශක්තිමත් කිරීම දිගටම කරගෙන ගියා. අශෝක උපත ලබන විට ඔහු කුමාරයෙකු පමණක් නොව ඔහු පුරාණ ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයන්ගෙන් එකක උරුමකාරයා වුණා. නමුත් එවිට කිසිවෙකු දැන සිටියේ නෑ මෙම තරුණ කුමාරයා කවදා හෝ රජකමේ අර්ථයම වෙනස් කරන බව. ඓතිහාසික සම්ප්‍රදායන් අශෝක රජු ශක්තිමත් හා අධිෂ්ඨානශීලී තරුණ කුමාරයෙකු ලෙස විස්තර කරනවා. ඔහු බුද්ධිමත් නිර්භීත තරුණෙක් වුණා. ඔහු කුඩා කල සිටම සටන් පුහුණුව ලැබුවා. රාජකීය මාලිගා තුල ආරක්ෂිත ජීවිත ගත කළ බොහෝ කුමාරවරුන් මෙන් නොව අධිරාජ්‍යයේ දුර පළාත් පාලනය කිරීමට අශෝකව යවනු ලැබුවා. එහිදී ඔහු මිනිසුන් පාලනය කරන ආකාරය ඉගෙන ගත්තා. ගැටුම් විසඳන්නේ කෙසේද සහ හමුදාවන්ට අණ දෙන ආකාරය ඔහු හොඳින් ඉගෙන ගත්තා. මෙම අත්දැකීම් ඔහුව බලවත් නායකයෙකු බවට පත් කළා. නමුත් ඒවා ඔහුගේ චරිතය පිළිබඳ වැදගත් දෙයක්ද හෙළි කළා. අශෝක ඔහුගේ ශක්තිය විශ්වාස කළා. ඔහුට ඉතා හොඳ විනයක් තිබුණා. ඒ සියල්ලටම වඩා ඔහු ජයග්‍රහණය විශ්වාස කළා. ඉක්මනින්ම එම විශ්වාසය ඔහුව ඔහුගේ ජීවිතයේ වැදගත්ම සටනකට ගෙන යනු ලැබුවා. බින්දුසාර අධිරාජ්‍යයා මිය යන විට මයුර අධිරාජ්‍යය අවිනිශ්චිතතාවයකට මුහුණ දුන්නා. කුමාරවරු කිහිප දෙනෙක් බලය සඳහා තරඟ කරමින් සිටියා. අධිරාජ්‍යයේ අනාගතය අපැහැදිලි වුණා. නමුත් අශෝක අධිෂ්ඨානශීලී වුණා. බුද්ධිය, උපාය මාර්ගය සහ ධෛර්යයෙන් ඔහු සිංහාසනයේ තම ස්ථානය තහවුරු කරගත්තා. ඉක්මනින්ම ඔහු මයුර අධිරාජ්‍යයේ අධිරාජ්‍යයා බවට පත් වුණා. දැන් ඔහු පුරාණ ලෝකයේ විශාලතම රාජධානි වලින් එකක් පාලනය කළා. නමුත් අශෝකයෙන් සැහියමකට පත් වුණේ නැහැ. ඔහුට අධිරාජ්‍ය තවත් පුළුල් කිරීමට අවශ්‍ය වුණා. මයුර පාලනයෙන් පිටත තවමත් ඉතිරිව ඇති එක් කලාපයක් තිබුණා. ඒ කලාපය කාලිංගයයි. කාලිංගය යටත් කර ගැනීමේ තීරණය ඔහුගේ ජීවිතය සදහටම වෙනස් කරයි කියලා ඔහුත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති. කාලිංගයට එරෙහි යුද්ධය ඉතා දරුණු වුණා. එය පුරාණ ලෝකයේ වඩාත්ම තියුණු සටන් වලින් එකක්. මයුර හමුදාව බලවත් වුණා. නමුත් කාලිංග වැසියන් නිර්භීතව සටන් කළා. සටන දින ගණනාවක් පැවතුණා. අවසානයේ සටන අවසන් වෙන විට අශෝක ජයග්‍රහණය කළා. නමුත් යුද පිටියේදී ඔහු දුටු දෙයින් ඔහු බොහෝ කම්පනයට පත් වුණා. සොල්දාදුවන් දහස් ගණනක් මිය ගොස් තිබුණා. පවුල් විනාශ වී තිබුණා. මුළු ප්‍රජාවම දුක් විඳා. ඔහුගේ ජීවිතයේ පළමු වතාවට අශෝක ජයග්‍රහණයේ තේරුම ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. ඒ මොහොත සියල්ල වෙනස් කළා. කාලිංග යුද්ධය අවසන් වූ පසු මහා අශෝක අධිරාජ්‍යයා යුද පිටිය හරහා ඇවිදගෙන ගියා. ජයග්‍රහණය ඔහුට අයත් වී තිබුණා. මයර අධිරාජ්‍යය ප්‍රසාරණය වී තිබුණා. මෙහෙයුම සම්පූර්ණ වී තිබුණ නමුත් ඔහු වටා දුටුවේ සැමරීම නොවේ. එය නිශ්ශබ්දතාවයක්. බිම
මියගිය සොල්දාදුවන්ගෙන් වැසී තිබුණා. පවුල් වෙන් වී තිබුණා. නිවාස විනාශ වී තිබුණා. යුද්ධය නිසා මුළු ප්‍රජාවම දුක් විඳා. ඔහුගේ ජීවිතයේ පළමු වතාවට අශෝක ජයග්‍රහණයේ තේරුම ගැන ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. ඓතිහාසික වාර්තා අපට පවසන්නේ කාලිංග යුද්ධයේදී ලක්ෂයකට අධික පිරිසකට ජීවිත අහිමි වූ බවයි. තවත් බොහෝ දෙනෙක් තම නිවාසවලින් අවතැන් වුණා. තම ජයග්‍රහණයේ ප්‍රතිවිපාක අතර සිටි බලවත් අධිරාජ්‍යයෙකුගෙන් කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයක් අශෝකට අත්විඳීමට සිදු වුණා. ඔහුට විශාල පසුතැවීමක් දැනුණා. ඊතා ගැඹුරු කනගාටුවක්. මේ මොහොත ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණා. යුද්ධයෙන් පසු අශෝක රජු තම අධිරාජ්‍ය පුදුමයට පත් කරන තීරණයක් ගත්තා. නව ජයග්‍රහණ සැලසුම් කිරීම වෙනුවට ඔහු වෙනස් මාර්ගයක් තෝරාගත්තා. අධිරාජ්‍යයක ශක්තිය භූමියෙන් පමණක් මෙනිය යුතු නැති බව ඔහු තීරණය කළා. එය අනුකම්පාවෙන්, යුක්තියෙන් සහ එහි ජනතාව කෙරෙහි දක්වන සැලකිල්ලෙන් මෙනිය යුතු බව ඔහු පැවසුවා. අශෝක ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට පටන් ගත්තා. මෙම ඉගැන්වීම් සාමය, කරුණාව සහ සියලු ජීවීන්ට ගරු කිරීම ගැන කතා කළා. මෙම අදහස් වලින් ආభాෂය ලැබූ අශෝක රජතුමා තම අධිරාජ්‍ය පාලනය කළ ආකාරය පරිවර්තනය කළා. ඔහු තවදුරටත් ජයග්‍රාහකයෙකු ලෙස මතක තබා ගැනීමට කැමති වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ තම ජනතාවට සේවය කරන පාලකයෙකු වීමටයි. අශෝක අධිරාජ්‍යය පුරා නව ප්‍රතිපත්ති හඳුන්වා දුන්නා. ඔහු ආගමික හික්මීම දිරිමත් කළා. ඔහු සංචාරකීන් සඳහා මාර්ග, රෝහල් සහ විවේකාගාර ඉදිකිරීමට සහාය වුණා. වැදගත් මාර්ගෝස්සේ ගස් සිටුවීමට ඔහු නියෝග කළා. ඔහු පරිපාලනයේ සාධාරණත්වය ප්‍රවර්ධනය කළ අතර වඩාත්ම වැදගත් දේ නම් ඔහු තම රාජධානිය පුරා දයානුකම්පාවේ පණිවිඩ බෙදා හැරියා. මෙම අදහස් සෑම කෙනෙකුටම ළඟාවන බව සහතික කිරීම සඳහා අශෝක අධිරාජ්‍යය පුරා පාෂාණ හා කුළුණුවල ඔහුගේ පණිවිඩ කැටයම් කළා. අද මේවා අශෝකගේ ප්‍රසිද්ධ ආඥා ලෙස හැඳින්වෙනවා. මෙම සෙල්ලිපි හරහා ඔහු තම ජනතාවට කෙලින්ම කතා කළා. ඔහු ඔවන්ම කරුණාවෙන්, අවංකභාවෙන් සහ අන් අයට ගරු කරමින් ජීවත් වීමට දිරිමත් කළා. පුරාණ කාලයේ මේ දුර්ලභ දෙයක් වුණ අතර බියකර පාලනය කිරීම වෙනුමට අශෝක වටිනාකම් හරහා පාලනය කිරීමට තෝරාගත්තා. ඔහුගේ මෙම දැක්ම අශෝක අධිරාජ්‍ය තුල පමණක් තබා නොගෙන සාමයේ පණිවිඩය සහ අවබෝධය පිළිබඳ අදහස් බෙදා ගැනීම සඳහා ඔහු අසල්වැසි රටවල් වලට පණිවිඩකරුවන් යවුවා. මෙම උත්සාහයන් ඉන්දියාවෙන් ඔබ්බට බුද්ධාගමේ ඉගැන්වීම් ව්‍යාප්ත කිරීමට උපකාරී වුණා. ඔහුගේ මෙම බලපෑම ශ්‍රී ලංකාව, නේපාලය, මියන්මාරය, තායිලන්තය දක්වා ව්‍යාප්ත වුණා. දේශසීමා හරහා සාමය ප්‍රවර්ධනය කළ ඉතිහාසයේ පළමු පාලකයන්ගෙන් කෙනෙකු බවට අශෝක අධිරාජ්‍යය පත් වුණා. අශෝක අධිරාජ්‍යයාගේ කතාව වසර 2000කට වැඩි කාලයකට පසුවත් මිනිසුන්ට ආශ්වාදයක් ලබා දෙනවා. සැබෑ ශක්තිය ජයග්‍රහණයෙන් පමණක් නොවේ. සැබෑ වෙනසක් ඇති කිරීමට ඇති ධෛර්යයෙන්ුත් පෙන්විය හැකි බව ඒ අපට මතක් කර දෙනවා. මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ පුළුල් ලෙස ලබාගත හැකි ඓතිහාසික පර්යේෂණ, පොත්පත් සහ අන්තර්ජාලයේ ඇති ශාස්ත්‍රීය සාකච්ඡා සහ මූලාශ්‍ර හරහා සොයාගත් විශ්වාසදායක යොමු කිරීම් වලින් රැස් කරගත් තොරතුරු භාවිතා කරමින් බවත් පුරාණ ඉතිහාසයේ බොහෝ සිදුවීම් මෙන් විවිධ මූලාශ්‍ර සමහර විට විවිධ අර්ථකථන ඉදිරිපත් කරන හේයින් ඔබට මෙම කතාවේ තවත් අනුවාදයක් ගැන දන්නේ නම් හෝ එකතු කළ යුතු හෝ නිවැරදි කළ යුතු වැදගත් දෙයක් ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම් ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන මෙන් ඔබට උණුසුම් ලෙස ආරාධනා කරනවා. ඉතිහාසයේ මෙම කැපී පෙනෙන පරිච්ඡේදය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඔබේ දැනුම අනෙකුත් නරඹන්නන්ට උපකාරී විය හැකියි. කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජ්‍යයාගේ තීරණය ඉතිහාසයේ නායකත්වයේ අර්ථය වෙනස් කළ බව ඔබ විශ්වාස කරනවාද? මෙවැනි පුරාණ ඉතිහාසයේ බලවත් කතා ගවේෂණය කිරීමට ඔබ කැමති නම් කරුණාකර මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට අප හා සම්බන්ධ වන්න. අපි ඊළඟ කතාංගයෙන් පුරාණ ලෝකයේ ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකක් ගවේෂණය කරන්නෙමු. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ කතාව. එය වෙනත් බොහෝ මහා
අධිරාජ්‍යයන්ට වසර දහස් ගණනකට පෙර පැවති ශිෂ්ඨාචාරයක්. නමුත් පැහැදිලි පිළිතුරු ඉතිරි නොකර අතුරුදහන් වුණ ශිෂ්ඨාචාරයක්. ඒ කතාව ඊළඟ වීඩියෝවෙන් නරඹන්න.